මේ ගංගාව කිලෝමීටර් 40ක් වගේ පරාසයක් ඇස්සේ වෙනස් වෙලා තියෙනවා. මේක ඔබට වෙන්නේ නැහැ. මේක සාමාන්‍ය පරිසර ප්‍රශ්න කියා නිතරම කෑකෝ ගහමින් ඉන්න කෙනෙකුට හරි ඒ මතවාදී ඉන්න කෙනෙකුට හරි මේක වෙන්නේ නැහැ. ඒ නිසා හුදු ගසක් කපන කරුණ සතෙක් මිය යන කරුණ සතෙක් මැරෙන කරුණ අමතක. මේ එවැනි කරුණ වලට වැඩි අතිශයින්ම දිගු දුරක් ඉන්න තිබෙන ප්‍රශ්නයක්. පාරිසරික පද්ධති විවරණය කියන්නේ. පාරිසරික පද්ධති කියුවට පස්සේ මේ බුදු අපි හැර පද්ධති නෙවෙයි. මිනිසා ඇතුළුව විවරණය කියන පාරිසරික. ඒක නිසා ඒක කියන්නේ ecological crisis. මේ ecological crisis කියන එක පිළිබඳ ආමන්ත්‍රණය කරන නැත්නම් ඒ සංවාදයේ මරිදින යම් ප්‍රමාණයකට ජාතික රාජ්‍යයක් හැටියට විවිධ පාරිසරික සංවිධාන විවිධ මට්ටමේ පරිසර ප්‍රශ්න සාකච්ඡා කළාට අතට අවුරුදු 15කින් 20කින් ඊට මෙහා වෙන්න පුළුවන් මානව සමාජය එහෙම නැත්නම් මේ වෙනකොට බිලියන 8කට අධික ලෝක ජනගහනය හරි අඩකට අඩු වෙන්න උනා තියෙන ඉඩකට එලෙසම පවතින එක තමයි. අපි දැන් මෙහෙම ඉවර පස්සේ කොහොමද ලෝකේ එහෙම සිද්ධ වෙන්නේ කියන වගේ ප්‍රශ්නයක් තියෙනවා. පංගිය නිහඬියාව තිබුණේම පාරිසරික ව්‍යාපාර හැටියට පුදු පාරිසරික වැඩ කරලා තේරුමක් නැහැ කියන මනෝභාවයකට අපි කවුරු සියලුම දෙනා එකම මට්ටමක ඉන්න උනට සැලකුණු කීප බලක් මේ කතා බහත් එක්ක පෞගේ නිහඬියාව තව යන්නේ මීට වසර 6කට උඩදී සාමාන්‍ය කටයුතු අපි කරන්නේ නැහැ. ඔබ දැකපු මේ දිනවලට වැඩසටහන් කරා කියන කරුණ මේ දින සැලරීම් නෙවෙයි. ජාත්‍යන්තර දිවි දිනේ වෙන්න පුළුවන්, ජාත්‍යන්තර කඳුකර දිනේ වෙන්න පුළුවන්. මෙන්න මේත් එක්ක සම්බන්ධ වෙච්ච ඇත්ත ප්‍රශ්නය නැත්නම් මේවයි පැවැත්ම කොහාටද ගමන් කරමින් කියන එක පිළිබඳව තමයි අපේ කතාබහේ සංවාදයේ දිගු දුරක් ආවේ. අපිට මේක දිනේදී කරගෙන සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි. අපි කවුරුත් දන්නවා දැන් මේ වෙන විට අපි කවුරුත් කතා බහ කරනවා ගෝලීය උණුසුම් රැයක. මේක විවිධ ආකාරයෙන් දැනෙන්න තියෙනවා සමහරවිට සතුන් වද වෙනවා. දැන් පසුගිය වසර 500 ගත්තොත් ඒ වසර 500 ඇස්සේ විශේෂ ඒ කියන්නේ අපිට දෘශ්‍යමාන විශේෂ මේ බැක්ටීරියල් ලෙවල් එකේ වෛරල් ලෙවල් එකේ ඇවිල්ලා ශුද්ධජීවි මයික්‍රොලොජි ඒ වගේ මට්ටමේ ඇවිල්ලා දෘශ්‍යමාන ජීවි විශේෂ 902ක් මිහිතලෙන් මුලමනින්ම වඩනවා. සුදු රයිනෝ ඊටම විශාල සුදු රයිනෝ වෙන්න. වදවීම ගත්තම මුළු පෘථිවි ඉතිහාසයේම වදවීම් සිදු වෙලා තිබෙනවා. අපි කවුරුද දන්නේ ජුරාසික් වදවීම තිබෙනවා, ඩෙවෝනියන් වදවීම තිබෙනවා, ට්‍රියාසික් වදවීම තිබෙනවා. මෙහෙම වදවීම් තිබෙනවා. ඔය වකවානු තුළ මානවයා කියලා කෙනෙක් ඉන්නේ නැහැ. ඒවා ස්වභාවික වදවීම්. හැබැයි මේ අපි දැන් මොහොන දෙමින් තිබෙන වකවානුව යුග දශකයන් සියවස් ගත්තොත් ඊට වැඩි සුසාර වෙනස්කමක් සම්පූර්ණ කරමින් තියෙනවා. තම්සාර උදාහරණයක් ගත්තොත් ඔබේ ගෙවත් ඔබ උබේ ජීවීන් 4 දෙනෙක් දැක්කොත් හෙටදී නැත්නම් ඊයේ පිටේද ඒ විශේෂ 4න් එක්කෙනෙක් ඉදිරි වසර 5 තුල වඳ වෙන්නේ. ඔබ පක්ෂ විශේෂ 8ක් ඔබේ ගෙවත් දැක්කොත් ඒ විශේෂ 8න් විශේෂ 2කට ආසන්න ප්‍රමාණය තව අවුරුදු 5ක් 10ක් අතරදී වද වෙන්නේ. ඔබ අද දකින සමහර සමනල විශේෂ තව වසර කීපයක් ඇතුළත ඔබට දකින්න වෙන්නේ අපි මේ කරන යටික කෞතුකාගාරවල වගේ තැන් ස්පෙසිමන්ස්. නමුත් මේ ප්‍රශ්නයට තේරුම් ගන්නේ කොහොමද? අලි මැරෙනකොට අපේ සංවිධානයේ සාකච්ඡා කරනවා, සංවාද වල ඉන්නවා. වෙනත් සතුන් මැරෙනකොට ඒහා සමානයි.
වනාන්තර විනාශ වෙනකොට මේ ප්‍රශ්නේ ඒ විදිහටම තිබෙනවා. පාරිසරික පද්ධති පිළිබඳ තර්ජනයන් එනකොට ඒ පිළිබඳ සාකච්ඡා වෙනවා. ඔකේ සාකච්ඡා විය යුතුයි. නමුත් ගෝලීය උණුසුම වැඩි වෙන්නේ එක අපි හිතනවට වැඩිය ඉතාමත්ම තීව්‍ර වෙන්නේ. මම ඔබට මේ පිළිබඳව ලෝකයේ අවුරුදු 32ක පරිශ්‍රණාත්මක මුළු ලෝකෙම ආර්ථික මණ්ඩපයෙන් අපි ගත්තොත් ඉකොනොමික් ෆෝරම්ස් ලෝකයේ ආර්ථිකය පිළිබඳ සාකච්ඡාවට ලක් කෙරෙන මධ්‍යස්ථාන තිබෙනවා World Economic Forum. ඒ වගේ ඒවට පවා කන්සල්ටන්සි නැත්නම් විශේෂඥතාවය ලබා දෙන ගවේෂකයින් 250කට වැඩි top level එකේ ලෝකේ top level එකේ ගවේෂකයින් 250කට වැඩි වාර්තාවක් ඉදිරිපත් කළා. ඇත්තටම ලෝකේ මේ සිදුවීමින් තියෙන දේවල් පිළිබඳ හරිම පිළිවෙලක් සහිත ඔන්න සංවාදය තමයි අපි පහුගිය කාලේ පුරාවටම යම් නිහඬ කාර්යයකින් අපි වැඩිට වැඩ කළේ නැහැ. විරෝධතාවලට අපි සම්බන්ධ වෙන්නේ නැහැ. අපි ජීවිතේ වැඩි කාලයක් විරෝධතාවලට සම්බන්ධ වෙච්ච ජීවිතයක් තියෙනවා අපි. ඒවා අපිට කියන්නේ නමුත් පහුගිය කාලේ සම්බන්ධ වෙන්නේ නැහැ. දැන් කොහොමද මේ කතාව හම්බ මෙන්න මේ ඊටාම මේ වෙනකොට ලෝකේ පැරිස් සම්මුතිය අපි කවුරුද දන්නවා පැරිස් සම්මුතියට එක සම්මුති ගණනාවක් තිබුණා. ඊට ඉස්සෙල්ලා 22ක් සම්මුති 22ක් තිබුණා. කියෝතෝ සම්මුතියේ ඉඳලා ෆර් සම්මුතියේ ඉඳලා සම්මුති ගණනාවකින් පස්සේ 2015 පැරිස් සම්මුතිය. මොකද පැරිස් සම්මුතිය කියන්නේ? පැරිස් සම්මුතිය කියලා කියන්නේ තව දුරටත් ලෝකේ පැවැත්ම සහතික කරන්න බෑ. මානවයාගේ පැවැත්ම ඉඳලා මිහිඳලේ පැවැත්ම සහතික කරන්න බෑ. මේ කාබන් ඩයොක්සයිඩ් මුලා හැරෙන්නේ ප්‍රශ්න. අපි ඒක කාබන් එමිෂන් කියලා කියනවා. 2015ට පෙර කියෝතෝ එග්‍රීමන්ට් එකේ ඉන්නේ 2010 දශකයේ නෙවෙයි 1998. ඒ කියෝතෝ සම්මුතියෙන් තීරණයක් ආවා ලෝක දියුණු රාජ්‍යයන් කාබන් ඩයොක්සයිඩ් මෙගාටොන්ස් ප්‍රමාණයක් නිකුත් කරනවා 1990 දශකයේ එක්සත් ජනපදයේ සිට 18ක් නිකුත් කළා. අනිකුත් රාජ්‍යයන් ඊට වැඩි 15ක් නිකුත් කළා 100 කාබන් ඩයොක්සයිඩ් එමිෂන් හැටියට ඉදිරිපත්. දැන් 90 දශකයෙන් පස්සේ සම්මුති ගණනාවක් පහු කරගෙන 2015 සම්මුතිය. ඒක 98 සම්මුතියේදී තිබිච්ච දේ තමයි දියුණු රාජ්‍යයන් විසින් වර්ෂාවනාන්තර තිබෙන දිවාන්තර කලාපීය වනාන්තර පිහිටි රාජ්‍යවලට ඩොලර් මිලියන 50ක වාර්ෂික මුදලක් ලබා දී යුතුයි. මේක 90 දශකයේ සාකච්ඡාව. නිසා කියෝතෝ ගිවිසුමෙන් ප්‍රබල රාජ්‍යයන් සියල්ල එකඟ වුණා. අපි නිෂ්පාදනය කරනවා කාර්මික නිෂ්පාදනය විවිධාකාර නිෂ්පාදනය කරනවා කාබන් එමිෂන් එක නිකුත් කරනවා කාබන් ඩයොක්සයිඩ් නිකුත් කරන නිෂ්පාදනය සිදු වෙනවා. හැබැයි ඒකට වැටක් පදින එක නිර්මාණය කරගන්න ඒ පිළිබඳ සාකච්ඡාවට ඉතින් රයිට්. දැන් මොකද කරන්න ඕන? මේ දේවල් ඇබ්සෝර්බ් කරගන්න නැත්නම් උරා ගන්න සමත් වෙන්නේ කොහෙද? නිවාන්තර වර්ෂාවනාන්තර පිටන කලංකේ රටවල් පමණයි. යුරෝපයේ මේ ඔක්සිජන් ප්‍රමාණය උරා ගන්න බෑ. මේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය උරා ගන්න බෑ. මොකද සාකල ස්වභාවයෙන් එක ඇබ්සෝර්බ් වෙන නැත්නම් උරා ගැනීම ඉතාම පුංචි මට්ටමකදී 3.4. වර්ෂාවනාන්තර තිබෙන කලාපය කොස්ටාරිකා රීජන් එකෙන් පටන් ගන්නවා. දකුණු ඇමරිකාව, දකුණු ඇමරිකාව අතර තියෙන රීජන් එකෙන් ආරම්භ වුණා. අප්‍රිකානු මහද්වීපයේ කොංගෝ, මධ්‍යම කොංගෝ සෙටෝරිය ටිකේ පටන් ගත්තාම ලංකාව කැලමන්තාන් ওই කලාපයේ ඉඳලා පැපුවා නිව්ජීනියා ඕස්ට්‍රේලියානු බෝඩර් එක දක්වා පමණයි වර්ෂාවනාන්තර තියෙන්නේ. ඒ නිසා ටෝකියෝ වලින් කාබන් එමිෂන් එක සිද්ධ වුණා. වොෂින්ටන් වලින් කාබන් එමිෂන් එක සිද්ධ වුණා. ලන්ඩන් වලින් කාබන් එමිෂන් සිද්ධ වුණා. පැරිස් වලින් සිද්ධ වුණා.
මේ කාබන් එමිෂන් එක ඇබ්සෝබ් කරගෙන ඉන්නේ හැකියාව තියෙන්නේ ලෝකේ නිවාතන කලාපී වනාන්තර වලින්. මෙන්න මේ වනාන්තර දුපත් රාජ්‍ය ඇතුළු දෙවනි රාජ්‍ය පිහිටි නිසා ඒ රාජ්‍යයන් වලින් මේ කාර්ය රාජ්‍ය වනාන්තර පද්ධතිය විසින් මේ කාර්ය කරන නිසා කියෝතෝ කිසි කිව්වා. right. මේක කරන්නේ අපේ රාජ්‍යයන් වල තිබෙන වර්ෂාන්තර. ඒ නිසා මෙන්න මේ පිළිවෙල ඒ රාජ්‍යයන් වල ගෙවීම සඳහා තමයි ගිවිසුම. අද වෙනකොට කියෝතෝ ගිවිසුමෙන් කියපු රාජ්‍යකුත් නැහැ කියෝතෝ ගිවිසුම. ඔය කල්පනා කරලා බලන්න නිකමට මේක මේ ලෝකේ වගේම ලංකාව හා සමානම දේවල් තමයි ලෝකෙත් සිද්ධ වෙන්නේ. ඉන්පසු ගණනාවක් ආවා. කන්වෙන්ෂන්ස් 22ක් ආවා. ඒකත් මේකත් සමග තමයි කන්වෙන්ෂන් 22 නම් 22ක් ආවා. කන්වෙන්ෂන් එකේ කන්වෙන්ෂන් කියන්නේ නැහැ. ඒ වෙටලන්ස් දෙටේ පීවල ඉඳලා වුණා. तर ඔන්නෝම තියෙන කන්වෙන්ෂන්ස් ප්‍රමාණයෙන් අපි ඔය කීපයක් තෝරගත්තේ නිශ්චිත සංවාදයක් අපිට රටට ලෝකෙට කියන්න නිසා. අපි දන්නවා ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනවා. වැඩි වෙන්නේ කොහොමද? එකක් මෙන්න මේ කාබන් එමිෂන් ප්‍රශ්න. හැබැයි මේ කාබන් එමිෂන් ප්‍රශ්නේ චුට්ටක් ඊපස් පස්සේ මේ ගෝලීය වශයෙන් තිබෙන පාරිසරික මේ කාලගුණික රටාවක් තිබෙනවා. ලෝකේ climatic patterns තිබෙනවා. ලංකාව ගත්තට පස්සේ ලංකාව ASCII අන්තර් මොසම් සුළං වලින් ඊසාන දිග මොසම් සුළං වලින් දීර්ඝ දිග මොසම් සුළං වලින් ලංකාවේ ASCII අභ්‍යන්තරයේ කාලගුණය වෙනස් වෙනවා. දේශගුණය වෙනස් වෙනවා. ඒ වගේ ලෝකේ කාලගුණික රටාවන් ටික වෙනස් වෙන්නේ කොහොමද? හරිම නිශ්චිත පද්ධතියකින් වෙනස්. එන්නේ නිශ්චිත පද්ධතිය වෙනස්. ඒ නිශ්චිත පද්ධතිය ඉස්සරහා තියෙන්නේ 11 වෙනි හෝරා. ඒ කියන්නේ කොයි වෙලේ හරි ෂට් ඩවුන් වෙනවා. ලෝකේ කලාපයක් ෂට් ඩවුන් වුණොත් මුළු ලෝකෙම ෂට් ඩවුන් වීමකට නියමිතයි. මේ දවසෙන් වෙනවා කියන එක නෙවෙයි. නම් මතක තබා ගන්න පසුගිය වසර 100 ASCII අනාවැකි කියපු මිනිස්සු අනාවැකි කියපු ආයතන වල අනාවැකි සාර්ථකභාවයට ලක් වෙච්ච ඒ වසර ගුවම අනාවැකි ගත ගොඩක් තියෙනවා. ඊටාම විශ්ලේෂණාත්මක ආර්ථිකමය වශයෙන් දේශපාලන වශයෙන් සමාජික වශයෙන් විශ්ලේෂණාත්මක ඉදිරිපත් කරපු දේවල් දිහා බැලුවට පස්සේ ඒවා සාර්ථක වුණ දිහා බැලුවට පස්සේ ඉදිරි කාලය අපි ඉන්නේ 11 වෙනි හෝරාවක. ඒ කියන්නේ වදවීම පිළිබඳ 11 වෙනි හෝරාවේ තව හෝරාවක් කියලා කියන්නේ මේ මිනිත්තු 60 කියන එක නෙමෙයි. නමුත් අපි දැන් පසු කරලා ඇවිල්ලා තියෙනවා විශාල කාලයක්. 12 වෙනි හෝරාව කියලා කියන්නේ ඉදිරි දශකයේද දෙකද කියලා අපි දන්නේ නැහැ. තුනද කියලා අපි දන්නේ නැහැ. ඊට මෙහා වෙන්නත් පුළුවන්, ඊට එහා වෙන්නත් පුළුවන්. මානව සමාජයේ පැවැත්ම දැඩි ලෙස අනුදේකට දැඩි ලෙස ප්‍රශ්නයකට ගෙනෙමින් තිබෙනවා. මම මේක ටිකක් මේ රිසර්ච් එකේ තිබෙන රිසර්ච් මැටීරියල්ස් වලින් තෝරාගත්ත කීපයකින් මම ඔබට මේක පැහැදිලි කරන්න යනවා. මොකද මේ සංවාදයේ ඔබ පුජ්‍යලික විශ්වාසය ඔබ මුහුණ දෙන ඔබ අහන්න කලින් අවස්ථාවක්. දැන් මේ රූපරාමයේ දක්ෂිණ ද්‍රව්‍ය ආශ්‍රිත කලාපය තමයි ඔබට වැඩි දකින්න පුළුවන්. සාමාන්‍ය මේ ගෝලීය කාලගුණික දේශනික රටාව පැවතිලා තියෙන්නේ මෙන්න මේ. දැන් අපි දන්නවා නිවර්තන කලාපයට පහළ සාගරය, ඉන්දියන් සාගරය, මේ පැසිෆික් එකේ කොටස. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ඇට්ලාන්ටික් සාගරය. ඒක ඇට්ලාන්ටික් සාගරය ආශ්‍රිතව යුරෝපය, යුරෝසියාව, සෝවියට් දේශය, නේ අනිත් පැත්තෙන් ජපානය සහ එක්සත් ජනපදයේ ඇතුළු කැනඩාව ඇතුළු රටවල් ඔය සමූහය උත්තර ධ්‍රුවයේ තිබෙන රාජ්‍ය. එතකොට දැන් ඔබ අපේ සාගරෙන්නට ගියාම නැත්නම් අපේ වෙරළට ගියාම ඔබ දන්නවා විශාල රළ. මෙතරම් රළ ප්‍රමාණයක් කල්මුද ආශ්‍රිතව ඇට්ලාන්ටික් සාගරය ආශ්‍රිතව ඔබ දකින්නේ නැහැ. මොකද හේතුව? දැන් බ්ලැක් සී ගත්තොත් කළු මොහොත රතු මොහොත ඒ වගේ ගත්තොත් එහෙම රළ නැතිහා ඒ කියන්නේ රළ
ඇත්තම නැගිව්වොත් ඒ කියලා සමාප්ත. එතකොට ඉන්දියන් සාගරයේ නැත්නම් නිවාර්තන කලාපයේ ආශ්‍රිතව සිද්ධ වෙන සාගර ක්‍රියාකාරීත්වය විසින් තමයි මේ ගල්ෆ් ඔබ දන්නවා ගල්ෆ් කියලා කියන්නේ මැද පෙරදිග ඔය කලාපයෙන් ඔබට ගෙන යන වායු ධාරාවන් වලින් තමයි ඇට්ලාන්ටික් සාගරයේ ක්‍රියාකාරීත්වය වෙනසකට ලක් වෙන්නේ. මෙහින් ගෙන යන උණුසුම් රළවල ක්‍රියාකාරීත්වයත් එක්ක නැත්නම් අපි කියනවා සී කරන්ට් එක කියලා. මේ සී කරන්ට් වල ක්‍රියාකාරීත්වයත් එක්ක තමයි උත්තර ධ්‍රවය ආශ්‍රිත නැත්නම් ඇට්ලාන්ටික් සාගරය ආශ්‍රිත මුළු ක්‍රියාවලියම ස්ථාපිත වෙලා තියෙනවා. කියන්නේ ඇට්ලාන්ටික් සාගරය ආශ්‍රිත හිමකඳු තිබෙනවා. හිමකඳු වල සාමාන්‍ය ලෙස හිම දියවීම සිද්ධ වෙනවා. එතකොට ලැබෙන්නේ ෆ්‍රෙෂ් වෝටර් නැත්නම් සාමාන්‍ය මේ කරදිය වතුර නෙවෙයි ෆ්‍රෙෂ් වෝටර් ලැබෙනවා මේ කරදියට. එතකොට විශාල සීඩ් ඒ කියන්නේ කූලින් එකක් නැත්නම් සීතකරණයේ ක්‍රියාවලියක් සිදු කරන්නේ මෙන්න මේ නිවාර්තන කලාපයෙන් ගෙන යන සී කරන්ට් එකත් එක්ක. එතකොට වඩා වැඩියෙන් සිසිල්කරණය කියන එක ඇට්ලාන්ටික් සාගරයේ සිද්ධ වෙනවා. එතකොට සැලකිලි සිසිල්කරණයකදී වෙන්නේ මේ මුහුදු පත්ලක නැත්නම් සාගර පත්ලක ජලය ඝනත්වයේ ලෙස ගිලා බසින ප්‍රමාණය එක පැත්තකින් වෙයි. අනිත් පැත්තෙන් මෙන්න මේ ප්‍රවාහයම නැවත සී කරන්ට් එකක් හැටියට නැත්නම් සී විද්‍යුතයක් හැටියට නැත්නම් මුහුදු විද්‍යුතයක් හැටියට නැවත මේ පැමිණෙන රේඛාව ඔස්සේ මේ නෝත් ඇට්ලාන්ටික් ඕෂන් කියන එක. ඒතකොට මේ නෝත් ඇට්ලාන්ටික් ඕෂන් එකට මේ අර ප්‍රවාහයෙන් ගෙන එන්නේ දක්ෂිණ ධ්‍රවය ආශ්‍රිතව සිද්ධ වෙන නැත්නම් සාගර කීපයේ සිද්ධ වෙන ක්‍රියාවලියත් එක්ක. මුළු යුරෝපයේම කාලගුණය රඳාපවතින්නේ මේකත් එක්ක. මුළු පැසිෆික් සහ ඉන්දියානු සාගරයේම කාලගුණය සහ දේශගුණ රටාවන් පවතින්නේ මෙන්න මේ පැවැත්මත් එක්ක. සමීකරණ ගෝලීය වශයෙන් ගත්තට පස්සේ දැන් අපේ රටේ සිද්ධ වෙන කරුණෝ කියන්නේ මේ තියෙන මේක එක්තරා විදිහක නිශ්චිත කාරණාවක් ටිකට. මේ ලෝකේ පැවැත්ම සිද්ධ වෙන්නේ එහෙම. මේ රළ හට ගැනීම ඉඳලා සීකාරණය පැමිණීම ඉඳලා මේක ඇවිල්ලා සයිකල් එකක්. එතකොට මෙන්න මේ සයිකල් එක මේ චක්‍රය වේගෙන් නතර වෙන්නේ තියෙනවා. කොහොමද වේගෙන් නතර වෙන්නේ තියෙන්නේ? එක පැත්තකින් මෙන්න මේ සී කරන්ට් එක මේ වේව්ස් නැත්නම් මේ ධාරාවන් තර්මල් ලයින් එකකට නැත්නම් තාප තරංග ලෙස නැත්නම් තාප කිරණයක් හැටියට තාප ප්‍රවාහයක් හැටියට එක පැත්තකින් ගමන් කරනවා. අනිත් පැත්තෙන් සී වේව්ස් වල නැත්නම් මුහුදු රළවල සිද්ධ වෙන ක්‍රියාවලියක් එක ඉස්සරහට ගමන් කරනවා. අපි දන්නවා ජල චක්‍රය ගත්තට පස්සේ අපිට හයිඩ්‍රොලික් සයිකල් කියන එක ගත්තම විශාල එකක්. ග්‍රවුන්ඩ් වෝටර් නැත්නම් භූගත ජල චක්‍රයක් වෙනම තිබෙනවා. මතු පිට නැත්නම් සර්ෆේස් ලෙවල් වෝටර් සයිකල් එකක් නැත්නම් හයිඩ්‍රොලික් සයිකල් එකක් නැත්නම් මතු පිට ජල චක්‍රය කියන එක වෙනම තියෙනවා. සහ මුහුදේ සිද්ධ වෙන ජලය ජල චක්‍ර මෙහෙම අධ්‍යයනයේ පසු සහ තේරුම් ගැනීමේ පසු සඳහා වෙනුවෙන් හැටියට තිබෙනවා. දැන් මෙන්න මේ ප්‍රවාහයත් එක්ක වැඩි මේ කාරණා වැඩියෙන් වෙනස් වුණාට පස්සේ උත්තර ධ්‍රවයේ පැවැත්ම එක පැත්තකින් කාබන් එමිෂන් එක අපි කාර්මීකරණයෙන් පස්සේ කාර්මීකරණයට පෙර ගෝලීය උෂ්ණත්වය සැලකුවොත් එහෙම කාර්මීකරණයෙන් පසු එළිලා තියෙන ගෝලීය උෂ්ණත්වයයි කාර්මීකරණයට පෙර තිබුණු උෂ්ණත්වයයි හාත්පසින් වෙනස්. එතකොට මේවා එක්තරා විදිහකට ගවේෂකයෝ සහ විද්‍යාඥයෝ එක්තරා මොඩල් නැත්නම් මේවා ඊටම සාම්පල් කියන්නේ සාම්පල් ස්ටඩිස් එකේ නැත්නම් සාම්පල් හැටියට කාලයක් තිස්සේ අධ්‍යයනය කරනවා. ඒතකොට ඒවයි නිගමනයෙන් තමයි මේ ඉස්සරහට එන්නේ.
දැන් ඔබ දන්නවා මේ චක්‍රය මේ වෙනස් වුණාම මෙන්න මේක වෙනස් වෙමින් තිබෙනවා. කොහොමද වෙනස් වෙන්නේ? එකක් මේ ගෝලීය උෂ්ණත්වය වැඩි වීම නිසාම මේ චක්‍රය දිග වැටෙමින් තිබෙනවා. පසුගිය වසර 200 තිබුණු උත්තර ධ්‍රවයේ හිම තට්ටුව මේ වෙනකොට 78කින් හිතා ගන්න වැඩි වෙනකින් ෂෙල්වින් වලට ලක් වෙලා තිබෙනවා. සාමාන්‍ය ලෙස අපි ගත්තොත් මේ සෑම පැතිකඩම විනාශ වීමේ පවතින විදිහ අපිට සමහර ඒවා හිතාගන්න බැරි ලෙවල් එකක් සිදු වෙනවා. සංඛ්‍යා හැටියට අපිට ගන්න පුළුවන් පක්ෂ විශේෂ කොච්චරක් වන්ද වෙනවද? ඒතකොට ඒක ගන්නේ පහුගිය දශක 7-8 ASCII තියෙන අඛණ්ඩව කෙරුණු සමීක්ෂණ දත්ත විශ්ලේෂණයන් සහ ගවේෂණ මේ වගේ විද්‍යාත්මක process එකකින් විද්‍යාත්මක scientific process එකකින් ගත දේවල්. දැන් මෙන්න මේ බිඳ වැටීම එකයි අපි කියන්නේ මේකට අපි කියනවා EMOC ක්‍රියාවලිය කියලා. EMOC කියලා කියන්නේ Atlantic Mediterranean Overturning Current. මේ ගෝලීය කාලගුණික දේශගුණික රටාවන් පවතින සාමාන්‍ය රටාව වෙනස් වෙන ගමන් මේ අපි දකින යුරෝපයේ කාලගුණික පැවැත්ම. ඒකට තමයි අපි කියන්නේ EMOC කියලා. නැත්නම් Atlantic Mediterranean Overturning. ඒ කියන්නේ මේක උඹ යටි කුරු වෙන්න පුළුවන්. මේ පැවැත්ම විතරට එන්නේ නියමිතයි. ඒ කියන්නේ යුරෝපයේ ෂට් ඩවුන් වෙන්න නියමිතයි. යුරෝපයේ කිව්වට පස්සේ ඔබට පේන මුළු කලාපයම වැහෙන්න නියමිතයි. මේක වැහෙන්න නියමිත එක පැත්තකින් කාබන් එමිෂන් ප්‍රශ්නේ වගේම අපි ගත්තොත් එම හයිඩ්‍රොලික් ඔක්සයිඩ් නැත්නම් ජලයේ තිබෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වීමේ දිශාව අපි සාමාන්‍ය සරල තේරෙන්නේ දිහා ගත්තොත් ජලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙනවා කියලා කියන්නේ නැවතත් ජීර්ණ ක්‍රියාවලියක්ම තමයි. දැන් අපි සාකච්ඡා වෙමින් තිබෙනවා දැන් කොහොමද කාබන් එමිෂන් නවත්තන්නේ? කොහොමද ඔබේ නාපු ජීවිතේ තිබෙන්නේ අර කවුරුවත් නැහැ. අතන ඔයගේ තියෙන්නේ මේ වෙන මොකුත් නෙවෙයි. මේ සංවර්ධන ඉලක්ක වලට යද්දී පරිසරයට වෙන හානිය. ජීවිත වලට ගේන එයා කියන්නේ කවුරුත්ම නැහැ. ඉරගල වැටිලා කියන්නේ මේ පාලම හදන යූරු දෙක වැටිලා කොන්ක්‍රීට් යූරු දෙක වැටිලා තියෙනවා දැන් අකලේ පැත්තේ. ඒ වගේ ලොකු ලෝරිය යනවා යට hina වෙගෙන එයාගේ ජීවිතේ ආර්ථික ක්‍රියාවලිය නතර වෙනවා. ආර්ථිකය කොහොම තමයි? පුංචි දේවල් නතර වෙමින් ලොකු දේවල් දක්වා ගමන් කරමින් ඒවා සංකේන්ද්‍රණය වෙමින් නැත්නම් ඒවට එකතු වෙමින් ආර්ථිකය ගමන් කරනවා. නමුත් දැන් සාමාන්‍යයෙන් අපේ තියෙන කාබන් එමිෂන් දැන් අපි නැවත ගත්තොත් පැරිස් සම්මුතිය කියන එකට හැම රාජ්‍යයක්ම එකඟ වුණා 2015 දී මෙන්න මෙච්චර ප්‍රමාණයකින් අපි කාබන් ඩයොක්සයිඩ් එමිෂන් එක අඩු කරනවා කියලා. උදාහරණයක් ගත්තොත් එක්සත් ජනපදයේ 2%කින් අඩු කරනවා කියලා. ඒගොල්ලෝගේ ප්‍රමාණය තිබුණේ 10%ක් 2%කින් අඩු කරනවා. චීනයේ 13%ක් ඒගොල්ලෝ 2%කින් අඩු කරනවා. මේ සංවාදයට පෙර ඉඳලම ජර්මනිය වගේ තැනක් හිටියා නියුක්ලියර් ෂට් ඩවුන් කරනවා නියුක්ලියර් පරිගණනයකින් උඩුමනින් නිවන් දෙනවා කියලා. ඒකම 2022 වෙනකොට ඒගොල්ලෝ පැහැදිලිවම මේගොල්ලෝ සියලුම ප්ලාන්ට් ෂට් ඩවුන් කරනවා. හැබැයි කියෝතෝ පැරිස් COP25 කියන එක පටන් ගත්තේ 15 අද වෙනකොට මේ සියලු රාජ්‍යයන් මෙන්න මේකෙන් ඉවත් වෙන එක දැනගන්න සමහර ඉවත් වෙලා එක්සැක්ට්ලි ඉවත් වෙනවා. තව රාජ්‍යයන් ඔය විදිහටම ක්‍රියාමාර්ග කරන්නේ තියෙනවා. සමහර රාජ්‍යයන් මේකට එක තමයි. උදාහරණයක් ගත්තොත් මේ ඩොනාල්ඩ් ට්‍රම්ප් කියලා හිටියේ ජෝ බයිඩන් පැරිස් සම්මුතිය අනුව ඒගොල්ලෝගේ කාබන් එමිෂන් එක අඩු කරන්න ඇත්තටම ගියා. සාමාන්‍යයෙන් අමරිකාවේ ජනාධිපතිවරයා කියන්නේ ලෝකෙ පිළිගන්නේ ලෝකෙ පොලිස්කාරය කියනවා. මොකද මේ
අධිකරණ තීන්දුවක් දුන්නා. දැන් ඔයාලට එහෙම වෙනස් කරන්න බෑ කියලා. පැරිස් සම්මුතිය අනුව ජෝ බයිඩන් ගියා කාබන් එමිෂන් අඩු කරන්න. තීන්දුවක් ලැබෙනවා නෑ. ඔයාලට කරන්න බෑ. ඒක අධිකරණය නිකන් අර පරිසර දූෂකයෙක් පැත්තේ හිටගත්තා වගේ තමයි තේන්නේ බැලුවා. දැන් මේ සෝබාදහම මිනිස් නිර්මාණයෙන් දක්වා පරිවර්තනය වුණාට පස්සේ සෝබාදහම මිනිස් පරිභෝජනයට ගන්න එකත් එක්ක තමයි මිනිස්සුන්ගේ ආර්ථික ක්‍රියාමාර්ගය මේ විදිහට අපි ඇවිල්ලා තියෙන්නේ. මේ පසුගිය වසර 300 500 ඇවිල්ලා තියෙන විදිහක් තියෙනවා. ඒක අවශ්‍යම අවුරුදු ආසන්න අවුරුදු 250 ඔය විදිහට ඇවිල්ලා. එතකොට මේක ලෝකයක් හැටියට ගත්තට පස්සේ දැන් අපි දන්නවා දැන් අපි කියමුකෝ දැන් රටක තියෙනවානේ ආර්ථික වර්ධනය. මෙන්න මෙච්චරක් පින්පල්ලේ වැස්සොත් බංකොලොත් වෙනවා. මෙන්න මේක පවත්වාගෙන යන්න ඕන. එතකොට දැන් මේක පවත්වාගෙන යන්න නම් ඒ කියන්නේ ජාතික රාජ්‍යයන් ලෝකේ තියෙන රාජ්‍යයන් ජාතික රාජ්‍යයන්. එතකොට මේ ජාතික රාජ්‍යයන් වල ආර්ථිකය පවත්වාගෙන යන්න ඒගොල්ලෝ මොකද කරන්න ඕන? ආර්ථික වර්ධනය පවත්වාගෙන යන්න ඕන. ආර්ථික වර්ධනය පවත්වාගෙන යන්න බැරි වුණොත් මොකද වෙන්නේ? මානව සමාජ ඉස්සරහ විශාල ප්‍රශ්න. මූලික අවශ්‍යතා ඇඳුම් මිදුම් ආහාර නිවාස ඒ සියලුම මූලික අවශ්‍යතා පිළිවෙලින් තියෙනවා. අපි වැඩියොම් නෑ අපි රටකට ඒක දන්නවා මූලික අවශ්‍යතා පිළිවෙලින් පිළිච්ච වෙන්නේ. දැන් මේ ඉකොලොජිකල් ක්‍රයිසිස් එක පැත්තකින් තියෙන අතරේ කාට හරි පුළුවන් ඒ කියන්නේ ওই රාජ්‍යයකට පුළුවන් වෙන්නේ තමන්ගේ ආර්ථික වර්ධනය නතර කරගන්න. ඇත්තටම ඒක කිසිසේත්ම කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. කරන්න බෑ. ඒක ඇවිල්ලා මේ human control එකකින් එළියේදී. ඒ කියන්නේ මානව පාලනයෙන් තොර එහාට ගිහින් තියෙන්නේ. ඒ තමයි මේ ආර්ථිකය ගලාගෙන යන විදිය. හරි. එහෙම පුළුවන් නම් ජෝ බයිඩන්ට අර තීන්දුව ගන්න පුළුවන් වෙනවා. ඒතර අවම අවශ්‍යතාවයන් කියන එක මේ දැන් තියෙන ලෙවල් එක පවත්වාගෙන යන්නේ මේ ආර්ථික වර්ධනය කියන එක නතර වුණොත් විශාල විදිහට ටිකක් වෙනවා. දැන් අපේ තියෙන සංවාදය තමයි දැන් ඇත්තටම එහෙනම් දැන් මේ මොකක්ද දැන් ඒක රැකින්න තමයි සමහර ඔප්ෂන්ස් වෙනවා. අපි ගමු පරිසර හිත කම්පැනි ඔප්ෂන්. දැන් තියෙනවා green transport. හරිත ප්‍රවාහනය. green settling. හරිත නිවාසකරණය. green foods, green education තියෙනවා. දැන් සමහර ඩෙන්මාර්ක් වල තැන්වල පටන් ගන්න තියෙනවා මේ මුකුත් නිවාස එහෙම නැහැ. එළියේ කැලෑස්සේ පාර්ක් ආශ්‍රිත තමයි এডুকেෂන් එක ගෙනියන්නේ සාකච්ඡා. දැන් මෙහෙම කරලත් පුළුවන් වෙයිද? එතකොට දැන් අපි ඉස්සරහා තියෙන ආර්ථික සමාජ දේශපාලන රටාවත් එක්ක විශේෂයෙන් ගත්තොත් ආර්ථික ගමන් කරන විදිහත් එක්ක අපිට ඔය කියන අර්ථයෙන් ඒ කියන්නේ කුමන හෝරා කියන්නේ ඒක පැත්තකින් ගත්තොත් ලෝකේ ආර්ථික වර්ධනය කියන එකත් එක්ක සම්බන්ධයි නේ ඉතින් පරිසරයේ සමතුලනයේ ආකාරයක හරි බැලන්ස් කරගන්න කියන්නේ යම් ප්‍රමාණයකට හරි මේ කාබන් එමිෂන් එක හරවන්න පුළුවන් කියන එක නම් මොකද්ද ඒ කියන්නේ පැත්තෙන් කියන්නේ දැන් කරන නිෂ්පාදන මට්ටම වෙනස් කරන්න ඕන ලෝකෙ මුළු ලෝකෙම නිෂ්පාදන මට්ටම වෙනස් කරන්න ඕන. කාබන් එමිෂන් එක 2%කින් අඩු කරනවා කියලා කියන්නේ යුරෝපයේ සැලකිතු කර්මාන්තශාලා ප්‍රමාණය කොහොමද? කර්මාන්තශාලා විතර නෙවෙයි fossil fuel production නැත්නම් බොරටෙල් නිෂ්පාදනය. හරි. ඒක දැන් අපි කියමුකෝ යම් තැනක බොරටෙල් නිෂ්පාදනය එහෙම දැන් මේ සමහර රාජ්‍යයන් වල තමන්ගේ ආර්ථික ප්‍රධාන ප්‍රවාහයන් තියෙනවා. දැන් මේ ලංකාවේ පොල් රබර් කාලයක් තියෙනවා. ඊට පස්සේ සංචාරක විදේශ ශ්‍රමය ආශ්‍රිත දේවල් මොකක්ද කොහොමද තිබෙන්නේ? යම් කිසි ජාතික රාජ්‍යයක ප්‍රධාන ආර්ථික ප්‍රවාහයන් අතර කරගන්න. නිකම්ම හිතන්නකෝ ඔය කියන පැරිස් සම්මුතිය කියන එකත් එක පුළුවන්. අපි කියන්නේ පැරිස් සම්මුතිය පැත්තට පිටුපහන් කියන කාරණා නේ. නමුත් ඔබ හිතුවොත් පුළුවන්. ඒ වගේම තමයි පැරිස් සම්මුතියට පෙර ආපු සම්මුති 20
එකකටම උනේ මොකක්ද? එකම දේ තමයි. අලුත් කිසිවක් සිදු වෙලා නැහැ. දැන් ගත්තොත් පසුගිය දශක එකමාරක ලෝකේ වර්ෂා වනාන්තර විතරක් හෙළි වර්ෂා වනාන්තර දෛනිකව වර්ෂා වනාන්තර දෛනිකව විනාශ වෙන වර්ෂා වනාන්තර ප්‍රමාණය හෙක්ටාර් 1,80,000 දවසක මේ අද ඉවරයි. හෙක්ටාර් 1,80,000 ලෝකේ මේ වෙනකොට ඉවරයි. මොනවද? මුඩුමින් නෙවෙයි නිශ්චිත වර්ෂා වනාන්තර. ඒ කියන්නේ නිවර්ණ කලාපයක තිබෙනවා. පසුගිය දශකයේ විතරක් ගත්තොත් පසුගිය දශකයෙන් එකමාර ගත්තොත් ඉන්දියානු උපමහද්වීපයේ තරම් විශාල ප්‍රදේශයක් වනාන්තරයේ තියෙනවා. එක පැත්තකින් කාබන් එමිෂන් ප්‍රශ්න තියෙනවා, පැත්තකින් ඩිෆොරස්ටේෂන් වනාන්තර විනාශය පිළිබඳ ප්‍රශ්න, වන විනාශය පිළිබඳ ප්‍රශ්න. අනිත් පැත්තෙන් ඇෆොරස්ටේෂන් වනාන්තර වගාව වන වගාවක් තියෙනවා. නමුත් දැනට විද්‍යාඥයින්ගේ අදහස දැන් අපි වායුගෝලයට එකතු කරලා තියෙන කාබන් ඩයොක්සයිඩ් ගිගාටොන්ස් වල ප්‍රමාණයත් එක්ක ඒ නැවත හැරවීම කිසිසේත්ම කර නොහැකි කියන මතය තමයි ප්‍රබල මතයක් හැටියට තියෙන්නේ. සමහර අය කියනවා නේද පුළුවන් කියලා. හැබැයි පුළුවන් නම් මොකද වෙන්නේ? මේ දැන් අපි ලෝකේ පවතින සමස්ත ආර්ථික රටාව ෂට් ඩවුන් එකකට ගිහින්. ඒ කියන්නේ ලංකාවේ ගත්තොත් ලංකාව කියන ජාතික රාජ්‍යයේ මොන ආර්ථික පැත්තද ෂට් ඩවුන් කරන්නේ. යුරෝපයේ ගත්තොත් මහද්වීපය මොන ආර්ථික පැත්තද ෂට් ඩවුන් කරන්නේ. දැනට කාබන් එමිෂන් ලෙවල් එක මෙහෙම තියෙද්දි දැන් පසුගිය වසර 20 විතර climate refugees කියන්නේ නැත්නම් දේශගුණ අනාථයි කාලගුණ විපර්යාස නිසා විලා තියෙන අනාථයි ප්‍රමාණය ලෝකේ මිලියන 27 සිට මිලියන 35 දක්වා පරාසය වෙනවා. සමහර කාලයකට ගත්තොත් යුද්ධ වලින් වත් එච්චර මිනිස්සු අනාථභාවයෙන් ලක් කරලා. ඉතින් මේ එන්න සිදුවෙමින් තිබෙන මෙන්න මේ නිසා තමයි මේ ඉකොලොජිකල් ක්‍රයිසිස් එක. දැන් මේ ග්ලෝබල් ගෝලීය දේශගුණික රටාවන් බිඳ වැටීම කියන එකේ පුංචි ලක්ෂණ තමයි අපිට මේ තේරෙන්න පටන් ගන්න. එක පැත්තකින් ගම් වතුර හැටියට, එක පැත්තකින් සුළු කුණාටු හැටියට. දැන් පසුගිය කියන්නේ 1990 දශකයේ ඉඳලා 2000 දශකයේ දක්වා සාමාන්‍යයෙන් ගම් වතුර වල පැමිණීම. ඒ කියන්නේ මේ මේජර් ෆ්ලඩ්ස් කියන එකේ පැමිණීම ලෝකෙම සිද්ධ වෙලා තියෙන වසරකට දෙවතාවක්. දැන් මේක අපේ රටේ මම ඉන්නේ එපා. වසරකට දෙවතාවක්. නමුත් 2025 හරියට මේ 25 දක්වාම කළ දෙවියන්. ෆ්ලඩින් විතරක් මම මේ කියන්නේ ජල ගැලීම විතරක්. ඒතකොට ජල ගැලීම විතරක් වසරකට 6 වතාවක් දක්වා මේක වර්ධනය වෙලා තියෙනවා ලෝකේ විවිධ තැන්වල. ඒතකොට ඩිසාස්ටර් මැනේජ්මන්ට් වගේ එකක් ගත්තොත් අපි කිව්වා අපදා කළමනාකරණය වගේ එකක් ගත්තොත් අපි ඒක වෙනම කතා කරනවා. උදාහරණයක් ගත්තොත් අපි තාම සමත් කරලා තියෙනවද ගඟේ වතුර එද්දී ඇලර්ට් ලෙවල් එකේ එද්දී අපේ ඉලෙක්ට්‍රිසිටි ලයින්ස් ඇලර්ට් ලෙවල් එකෙන් ක්ලෝස් කරනවා. ඇලර්ට් ලෙවල් එකෙන් ෂට් කරනවා. ඇලර්ට් ලෙවල් එකේ කරනවා මුළු කන්දේ ඉන්න මේ කඳුකර දක්වාම තිබෙන සෙල්මන්ස් වල මේ විදුලි බලය ඇනින්න සමානයි. මම නිකමට ඇහුවා දැන් ඔය ඉන්දියාවේ වගේ වගේ තැනක කවුද ඉන්නේ ජියොලොජිස්ට් කියලා. ඇහුවේ ප්‍රොෆෙසර් කෙනෙක්ගෙන් මොනපේ ජියොලොජිස්ට් කියන්නේ ජියොලොජිකල් භූගර්භ විද්‍යාව පිළිබඳව ඉන්න විශේෂඥ මේ තාවේ තියෙන ප්‍රොෆෙසර් කෙනෙක්ගෙන් ඇහුවා MBOR එකේ රත්නපුර MBOR එකේ ජියොලොජිස්ට් කෙනෙක් නැහැ කියලා. අපි දන්නවා ජියෝග්‍රැෆි භූගෝල විද්‍යාව කියලා කියන්නේ පොළොව මට්ටමින් උඩ ඝන වස්තුන් සහ පාරිසරික භූගෝලීය වස්තුන් තමයි භූගෝල විද්‍යාව කියලා කියන්නේ. ජියොලොජි කියලා කියන්නේ මේ පොළොව මට්ටමේ පල්ලෙහා සෙඩිමන්ට්ස් දක්වා පෘථිවි මේ ගැබදක් වයන සයන්ස්.
දැන් නිකමට ඔන්න මම දැන් දින කීපයකට සතිකලිත උඩදී උපුවේලි වෙරළට ගියා වෙන කරකට ගිය වෙලාවේ බොරු වෙනවා මට තිබිච්ච සම්පතිය. මම නිකන් දීවරුත් එක්ක කීප දෙනෙක් එක්ක කතා කරගෙන ගියා. බෝට්ටු 18ක් ගෙන් තිබුණා දියමට මුහුදු වලදී මක්ස් වලට. මම අහුවා නිකන් ඔයගොල්ලෝ සාමාන්‍ය කොච්චර මේ සාමාන්‍ය බෝට්ටුවක කොච්චර කල්නවද? මේක කිලෝ 300යි 400යි. දුරන්නේ නැහැ මම කියලා නිකන් කතා කරා. ඔයගොල්ලෝ දැන් මේලස් ටික කොහොමද කියනවා? අනිත් කිලෝ 10ක් පතලුවේ නැහැ කිව්වා මේ අද දවසේ ඊට ඉස්සෙල්ලා පිටත් නිච්චය. කිලෝ 10ක්. මම ඉවරලට යන වෙලාවේ බෝට්ටු තුනක් මේ උනාටු සහිත භාවයේ නිසා ඉවරලෙන් කල ප්‍රදේශයෙන් හර දාගත්තට පස්සේ ප්‍රශ්න නැහැ. කල ප්‍රදේශයෙන් හරකට දාගන්න ගිහලා බෝට්ටු තුනක් පෙරලෙලා තිබ්බා. ඒගොල්ලෝගේ බූලි දැන් බූලි අරගෙන සේනවත් එක්ක. ඉතින් සේනව කොට අරගෙන ඒ පිරිසක් ගියා. ඒ පිරිසේ හිටපු නාදන් කියන පුද්ගලෙක් එයා කිව්වා මේ මුහුදු ගිහිල්ලා කිලෝ 8යි ගෙනාවි ඉස්සෙල්ලා. Kalau sampai dari ini bisa selesai juga ya. දැන් මේ කාබන් එමිෂන් ප්‍රශ්නේ නිසා වායුවෝනි ප්‍රශ්නේ විතරක් නෙවෙයි මේ කැලබිලි සාහිත්‍ය විච කාලගුණික ප්‍රශ්න විතරක් නෙවෙයි මුළු ආහාර පද්ධතිය ඒ කියන්නේ සාගරමය ආහාර පද්ධතිය වෙනස් වෙමින් තිබෙනවා භූමීය පරිසර පද්ධතිය වෙනස් වෙමින් තිබෙනවා මම ඔබට දැන් අපි දන්නවා අපේ ලෝක ජනගහනයේ බිලියන අපේ රාජ්‍ය ප්‍රමාණය බිලියන 2.5ක් මොනවද ප්‍රධාන ආහාරය මොනවද සහ බිලියන 3කට ආසන්න වෙන්න තීරිය ඊට පස්සේ බඩේරු බිලියන 2කට ආසන්න වෙන්න දල වශයෙන් බිලියන 1.5 සහ ඔය සියලුම ඔය සියලුම ජනගහනය අතර ශෝගම් මිල් බාලි ප්‍රධාන ආහාර තිබෙනවා යුරෝපයේ මස් කිරි වලට අතරව. දැන් පසුගිය අවුරුදු කීපය ASCII. ඒ කියන්නේ පසුගිය දශක කීපය ASCII අපේ උෂ්ණත්වයේ වෙනස් වීම තමයි. දවසේ ගතොත් 1.5 කියලා මේක රවුමංගයකින් කියනවා. අනිත් 1.5ට පොඩක් අඩුයි වැඩි වෙනවා. මේ තිබෙන විශ්ලේෂණාත්මක ගවේෂණයේ සියල්ලක් එක පුරෝකථනය කරලා තියෙනවා. ඒ පුරෝකථනය වැරදිලා නැහැ. මොකද මේ 1.5 රවුමං කියන 1.3 4 වගේ මට්ටමකට ආපු එක ගැන පුරෝකථන තියෙනවා. ඒ පුරෝකථන හරි කියනවා. සෙල්සියස් අංකක 37ට එහා ගියොත් විනිශ්චය සඳහා අපි විභාග කරන්න ඕන. බණ්ඩිගොයම පඩිගල දක්වාපත් වෙන්න ඕන, නිර්මී මල හැදෙන්න ඕන, සරු වෙන්න ඕන, පස දෙන්න ඕන, ඔය සේරම හරියට හැදෙන්න ඕන. යම් සාධක දෙකක් කරුණොත් ඔය වෙනස්කම් සිද්ධ වෙනවා. හැබැයි මොන සාධක තිබ්බා? වී මල එළියට ඇවිලින්, නිර්මී මල එළියට ඇවිලින්, කෝන් මල එළියට ඇවිලින්, කෝන් ෆ්ලවර් එක ඇවිල්ලා ඊට පස්සේ මිල් ෂෝගම් බාලි වගේ වයි මල එළියට ඇවිල්ලා පවතින්න පුළුවන්. උපරිම සෙල්සියස් අංශක 34ක්. දැන් ලෝකයේ බොහෝ ප්‍රදේශ සෙල්සියස් අංශක 36 37 38ක් වසමකට කිව්වා. මම කලින් කිව්වා ලෝක ජනගහනයේ බිලියන 8කට අධික ප්‍රමාණය භාගයකට කිට්ටු වෙන්නේ නැති වෙන්න පුළුවන් කියලා. මොකක්ද දවසෙන් දෙකකින් වෙනවා කියන කාරණාව. වෙනවාට බිලියන 2.5කට ප්‍රධාන ආහාරයේ භෝගයේ ප්‍රශ්නයක් ඊළඟට තියෙනවා. මේවට උත්තර තියෙනවා. තාක්ෂණ විශ්ි සමහර උත්තර තියෙනවා. හැබැයි උත්තර සමහර දිගු ගායි ඒසි නෑ. දැන් උදාහරණයක් ගත්තොත් හරි. ඕපන් පැඩි කල්ටිවේෂන් නැත්නම් විවෘත වී නිෂ්පාදනය කරන්න බැරි වෙනකොට අපි හිතමු ග්‍රීන් හවුස් ප්‍රොසෙස් එකක්. නැත්නම් ග්‍රීන් හවුස් හරිතාගාරවල වී නිෂ්පාදනය කරනවා. අවම වශයෙන් වී කිලෝග්‍රෑමකට රුපියල්
සහ කිලෝක මිල රුපියල් 2000ක් වගේ මිලක්වත් වෙයි. අඩුම වශයෙන්. ඒක ප්‍රකටයක්. රුපියල් 2000ක සහල් මිලදී ගන්න පුළුවන්. මේ 100 220 වෙනකොට මේ සාගරේ ටිකක් තියෙනවා නේ. එතකොට ඒ ෆුඩ් සප්ලයි එක ඒ විදිහට කරන්න පුළුවන් එකක්. එකක් ඒ මට්ටමින් කරන්න පුළුවන්ද? දෙක ඒ මට්ටමින් නොකලත් කරන මට්ටමින් නිෂ්පාදනය ආවත් ඒක කොච්චර දුරකට මිලදී ගන්න පුළුවන්. මුලින්ම මේක එකපාර ආමතේ වෙනවාගේ ලෝකේ මේ CCද මිනිස්සු මරනවාගේ වේ එකක් නේ. හැබැයි ක්‍රමිකව මන්දපෝෂණය වගේ කාරණා ක්‍රමිකව වැඩි වෙනවා. සහ කමනේ එක රිසර්ච් එකක් ස්ටෙෆන් කරලා ජර්මනි. ඒ රිසර්ච් එකේ යා කියලා දුන්නේ කැරපොත්තගේ පොපුලේෂන් එක කොක්‍රොච් පොපුලේෂන් එක රෝහණක වැඩි වීම. කොක්‍රොච් පොපුලේෂන් එක වැඩි වීම යනු ග්ලෝබල් ක්ලයිමේට් එකේ වෙනස් වීම ප්‍රකාශ කරගන්න පුළුවන් තවත් ඉන්ඩෙක්ස් එකක් සහ අනිකුත් ජීවීන්ගේ මේ යාම තවත් අලුත් කරන්න පුළුවන් එකක්. හේතුව ලංකාවේ බිලියන ගණනක් වුණා බිලියන ගණනක් කරපොත් එක විතර දකින්න මම දෙන්නේ නැහැ. බිලියන ගණනක් එක විතර කොක්‍රොචස්ලා දකින්න පුළුවන්. දල වශයෙන් ලක්ෂ ගණනක් වවුල එකපාර දකින්න පුළුවන් තැන තමයි වවුල. පළවෙනි ජීවිතය. වවුල රැවෙනකොට ගුහාවෙන් එළියට යනවා. කරපොත් රැවෙනකොට ගුහාවෙන් එළියට එනවා. වවුල නිදහස් වුණාට පස්සේ කරපොත්. තමත කරනවා කොහොමද? ඒතකොට දැන් ඇත්තටම අපි ඉස්සරහා තියෙන්නේ ඉකොලොජිකල් ක්‍රයිසිස්. පරිසර පද්ධති පිළිබඳව. ඒක මම කිව්වේ දැන් ඇමසෝන් ගඟ තිබිච්ච දැන් තිබිච්ච තැන නෙවෙයි ඊට අවුරුදු 40ක පාසයක් සිටිනවා. මේක NASA report එකකින් කියනකම් ඇත්තටම අපි උඩින් බලන්නේ සාබය වෙනස් වීම කරලා. හරි. සෑම පැත්තකින්ම මෙන්න මේ ඉකොලොජිකල් ක්‍රයිසිස්. ඒක උඩින් අපි ගොඩක් ලංකාවේ සරල ප්‍රශ්නයක් වුණා අපි මිනිස් කියලා. අලිමිනිස් කියපු වගේ එකක් ගත්තම විවිධ හේතු විවිධ ගොඩක් කරලා තියෙන අතරේ අලිය මැරෙනවා මිනිස්සුත් මැරෙනවා සත්ත්ව වේදින් ඉනවා උගන් මිනිස්සුත් එයාලා ගියක් තමයි අලි ටික මැරෙනවා මානවවාදීන් ඉන්නවා අලියට එනගාවක් කමන්නේ මේ මිනිස්සු දෙය මොකක්ද කියනවා ඉතින් සම්බන්ධ උඩක් තියෙනවා හැබැයි දවස ගානේ අලි මැරෙනවා පසුගිය මේ අවසන් වෙමියන් වශයෙන් ගත්තොත් එහෙම අපේ අලි ප්‍රමාණය තාක්ෂ වෙයි මේක මතක ඇති අපි ඒ කාලේ පෞසිය මාධ්‍යවරයා ඉන්න කාලේ අපි ඊට වසර 25කට විතර උඩදී මම දැන් 98 ෆස්ට් වයිල්ඩ්ලයිෆ් කොරිඩර් එක තවත් යෝජනා කරපුවා ඉන්නේ නැති. නමුත් අපි ඒක සිම්ප්ලි කරන්න පුළුවන් දේවල් මේ කාලේ ගොඩක් සම්වාද කියනවා පන්දානියා වනාතරතර මොහොම ගොඩක් තියෙනවා. මම කියන රණ්ඩායන යන්නේ චූටි ප්‍රතිපත්තියේ තීන්දුවක් ගන්න අක්කර 3ට වැඩි තේවගා සහිත විච්ච කඳුකර තේවගා සහිත විච්ච ප්‍රදේශවල අක්කර කාලයකට අඩුවෙන් කඳු මුදුනයි කරන්න කියලා ප්‍රතිපත්තියේ තීන්දුවක් කරනවා. අර ප්‍රශ්නේ තියෙන මේක ගෝලීය ප්‍රශ්නයක් නැත්නම් පස්සේ වෙන තැනකට ඒකේ බේරිලක් නැහැ. ඒක ඉරවසිබල් ඒක නේද හරවන්න බෑ. කොහොමවත් කරවන්න බෑ කියන එක තමයි මම නියෝජනය කරන්නේ. ඒ තරම් තියෙන දේවල් දිහා බලද්දී සරල පුළුවන් කමක් නැහැ. හරි. දැන් අර වගේ මේකක් ගත්තොත් එහෙනම් සමහර දැන් අර අපි කියනනේ රටක අභ්‍යන්තරයේ සිද්ධ වෙන කාලුනික වෙනස්කම් වගේ දේවල් සහ ගෝලීය කාලුනික දේශන වෙනස්කම් රටවල් අතර වෙනස්කම් යම් ප්‍රමාණයකට තියෙනවා. तो සමහර දේවල් එහෙම ඕන ජාතික රාජ්‍යයකට මේන්ටේන් කරගන්න පුළුවන් දේවල් තියෙනවා. අර කුඩේ යටින් බලද්දී නෙවෙයි. ග්ලෝබල් ක්ලයිමැටික් ප්‍රශ්න සම්බන්ධයෙන් නෙවෙයි. ඒකට පොපුලේෂන් එක ජනගහනය වැඩි වීමේ පැත්තකට තමයි කොහොමද විශාල ප්‍රමාණයක් ඒකේ තියෙනවා. මම මේකේ අවසාන
කොටසට ටිකක් එන්නම්. එතකොට දැන් මොකක්ද ඇත්තටම කියන්නේ? මොකක්ද ඊළඟ එනම් විසඳුම? විසඳුම පවා යෝජනා කරගන්න බැරි දෙවල් එකට ලෝකෙ ගමන් කළා තියෙනවා. මෙන්න මේක කරන්න කියලා වගේ. carbon emission එක carbon dioxide විමෝචනය 100ට 2කින් අඩු කරන්න මේ ගිහිල්ලා අවුරුදු 10ක ගිහිල්ලා තියෙන්නේ තාමත් බැරි වෙලා මගේ කවුන්ට් එක අනුව අවුරුදු 20 ගාණක් ගිහිල්ලා තියෙන්නේ 97 ඉඳලා කියෝතෝ වල ඉඳලා ෆර් ඇග්‍රීමන්ට් වල ඉඳලා මෙහෙම ඇවිල්ලා මූව් කරන්න බෑ කියන එක මම කියන්නේ. කිසිම සමානයක් කරන්න. මොකද ආර්ථික ප්‍රවාහය ගමන් කරන විදිය මේක අපි ගත්තොත් ඒ ප්‍රාග්ධනය ගමන් කරන විදිය හරි සංකීර්ණ විදියක් තියෙනවා. නමුත් ඒක එහෙම කන්ට්‍රෝල් කරන්න පුළුවන් එකක් නෙවෙයි. සාමාන්‍යයෙන් 70 දශකයේ උඩදී නම් බාණ්ඩ පිළිබඳ කතාවක් විතරයි. දැන් ඔබට බලමු ඔබ සල්ලි නැත්නම් වකුගඩු දෙකෙන් එකක් දරවලා දෙන්න. එතකොට මෙන්න මේ කතාව දැන් ඇත්තටම යම් තැන්වලින් ලෝකේ සාකච්ඡා වෙමින් තියෙනවා. විසඳුම තියෙනවා නැද්ද කියන එක නෙවෙයි. විසඳුම දකින්න පෙර අරුම ගානේ කතාවක් අවශ්‍යතාවය තියෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම ලෝකේ ලෝකේ නම්බර් 1 අපි ප්‍රධානතම ස්වභාවික විද්‍යාඥයා තමයි ඩේවිඩ් ඇටන්බරෝ. ඩේවිඩ් ඇටන්බරෝ දැන් කී ඒරියාස් තියෙන්නේ ගෝලීය උණුසුම නිසා විනාශ වෙන කී ඒරියාස් තියෙනවනේ මූලික ප්‍රදේශ තියෙනවා. අපි ඔය කියනවා ටිපින් ඒරියාස් කියලා කියන ටිපින් පොයින්ට්ස් නාමය එක සිද්ධ වෙන මූලික කරුණු. එතකොට මහාභාරත කොරල් පරිවර්ෂණය. එයා අවුරුදු 32 දී කරපු ඩොකියුමන්ට් එකක් තිබුණා. එයාගේ මේ වර්තමාන වයෝවෘද්ධ වයසේදී ගිහිල්ලා එයා කරපු එකක් තිබුණා මේ ග්ලෝබල් මේක මොකද ග්‍රේට් බැරියර් එක විනාශ වුණාට පස්සේ මරණයට පස්සේ. ඒක සමහර මරණ කියන සමහර වෙනකන් කියලා කියනවා. එතකොට දැන් එතනෝ මේ කියන කරුණ ලෝකේ බලලා තියෙන මේ රේටින්ග්ස් ප්‍රමාණය ගත්තොත් එහෙම ලක්ෂ 44යි නැත්නම් මිලියන 4යි 4.2 තමයි එයාගේ මෙච්චර ඩීප් කතාවක් බලලා තියෙන්නේ. බිලියන 8ක් අපි අමතක කරන්නේ 4.2 ඒක හරිය කියන්නේ ඒකෙන්ම තමයි වෙන්නේ. මොකද අපි මේ සමාජ සංයුතියේ ඉන්නවා. සමාජ සංයුතිය සැකසීලා තියෙන්නේ non unknown. දන්නවා දන්නේ නැහැ වගේ ඉන්න ෆැක්ට් එකකින්. ඒවට බොහෝ කරුණු තියෙනවා. අපි මේ කරුණු මිනිස්සුන්ගේ මානසික සංගතික භාවය නැත්නම් මිනිස්සුන්ට හිතන්න පටන් පුළුවන් ලෙවල් එකේ විද වැටීම. ඒකට non unknown දන්නවා දන්නේ නැහැ කියනවා. මේකට රූප ගුණ කක්කදී වගේ අතන කියලා තේරුමක්. ඊළඟට unknown දන්නේ නැහැ කියලා දන්නවා. ඉතින් එහෙම පිළිසිනවා. කරුණක්ම ඒකට ගන්නත් බෑ. ඊළඟට unknown කැටගරි. දන්නේ නැහැ කියලා දන්නේ නැහැ. dangerous කැටගරි. ඊළඟට known. දන්නවා කියලා දන්න කරුණෙන් උත්තර සොයනවා. known කැටගරියට සමහර හරියන්න පුළුවන් වරදින්න පුළුවන්. මොකද දන්න දේ හරියද නැද්ද කියන එක සාපේක්ෂව චෙක් කරන්න සමහර ඒක නිසා දැන් අපි ගත්තොත් එහෙම දැන් ගෝලීය මේ වගේ එකක ප්‍රශ්නයක පැත්තකින් තියෙන අතරේ නිකන් හිතන්න මිනිස්සුන්ගේ සාමාන්‍ය චින්තනය. අපි කවුරුත් දන්න ඉස්සර නම් මේ කවුරුත් අමුතුවෙන් කියන දෙයක් නැහැ මේ මෙමය මැරුණොත් රෝහල ගාව මිනි පෙටි සප්පු තියෙනවා මේ පෙට්ටියක් අරගෙන දාගෙන එන්නේ කියලා අලුතෙන් කියන දෙයක් නැහැ. මිනිස්සු කොහොමද දන්නව මිනි පෙට්ටි සප්පු මේ ගමේ කොහෙද තියෙන්නේ නැහැ. අනිත් පැත්තට පස්සේ මේ ඉතිහාසයෙන් ඉඳලා ලෝකෙ යුද්ධ ඇති වෙලා තිබෙනවා, කලාපීය යුද්ධ ඇති වෙලා තියෙනවා, සිවිල් යුද්ධ ඇති වෙලා තිබෙනවා. සිවිල් යුද්ධවලදී මේ යුද අපරාධ වගේ කාරණාවක් ගැන
ජාතික රාජ්‍යයන් අතර සිද්ධ වෙන කාරණාවකදී තමයි ඉලබලාගේ කියලා හැදෙන්නේ. අසිද්ධිත අපරාධ වෙන්න පුළුවන්. වෙලා තියෙනවා. හැබැයි ඒක එක්තරා විදිහක හිඩන් ලෙවල් එක නැත්නම් ඒක සැඟවුණු ලෙවල් එක කවුරුත් දන්නවා. හැබැයි ඒක එහෙම නිකන් වර්ණගන්න ගියේ නැති කතාවක්. නමුත් ඊශ්වර ජනාධිපතිවරයා නෙතනියාහු කියන්න පුළුවන් මරලා බල විනාශම කරනවා කියලා කියන්න පුළුවන් වෙලා තියෙනවා. එහෙම කියන කෙනාට ආර්ථික පැවැත්ම වෙනුවෙන් ඩොනාල්ඩ් ට්‍රම්ප් හරියටම වෙලා තියෙනවා. කවුරුද දන්නා මේ ව්‍යසනයේ මේ ජෙනොසයිඩ් එක මේ මහා මිනිස් සංහාරයක් සිදු වෙමින් තියෙනවද කවුරුත් දන්නවා. මේ ලෝකයේ ගමන් මඟ අපි ඉකොලොජිකල් ක්‍රයිසිස් එක පැත්තෙන් කිව්වා මිනිසුන්ගේ මානසික පැවැත්ම පැත්තෙන් හිතුවා ශිෂ්ටාචාරයක් හැටියට මිනිසුන්ගේ ගමන් මඟ දිහා හිතුවා කොහොම සරල දැනගෙන ඉන්නේ මේක මේ විදිහට අපි මේ ගිනිකන්ද ලෝකේ මුළු ගිනිකන්දක් උඩ ඉන්නවා වගේ සිදුවීමක් තියෙනවා. તો සමහර දේවල් දැටිකෝ සරල ධර්මයක් ගමු අලි සංරක්ෂණය කරන්න වෙනදාන්න එකටම ඇතුළා තියෙන මිනිස්සු හිත වෙනදීමක් කරනවා. නමුත් එන්න අලි සංරක්ෂණ ප්‍රදේශ කුට්ටිකරණය වෙමින් යනවා ලංකාවේ. දැන් පහුගිය අවුරුදු 10 ගත්තොත් ඒකේ වේගය 123ක්. 123කින් අලි ජීවත් වෙච්ච කලාප කුට්ටිකරණය හුදකලාකරණයට ලක් වෙලා තියෙන 123කින්. පොඩි ප්‍රමාණයක්. එතන එහාට එහාට ගියාම ඒක රේට් මේ පර්සන්ටේජ් තියෙනවා. අනුපාතයක් තියෙනවා. එතකොට දැන් ඒ කුට්ටිකරණය වෙන්නේ. අන්න අපි කාටත් කන්ට්‍රෝල් කරන්න බැරි ආකාරයේ ආර්ථිකමය වුමනා වෙන්නේ මේ කලාප කිලිමින් ඉඳලා රටක පාලනයේ හරි කවුරුද ඒගොල්ලෝ තමගේ ආර්ථික සම්වර්ධනය ආර්ථික වර්ධනය අඩු කරලා පෙන්නන්නද උත්සාහ කරන්නේ පවත්වගෙන යන්නද නැත්නම් වැඩි කරන්නේ ප්‍රතිගණයෙන් එක්ක පවත්වගෙන යන්න නැත්නම් වැඩි කරන්නේ මේ දරෝනේ කරුණු දෙක මම අවසන් කරන්නම්. තියෙනවා මේක ටිකක් පිළිවෙලක් සහිත ලේඛනයක් හැටියට ටිකක් අපි ඉදිරියට ඔයගොල්ලන්ට ලැබෙන සලස්වන්න මේක ටිකක් අසන්නේ. නමුත් මම සරලව ගත්තොත් එහෙනම් ඔක දෙනවා මේ population. ඊට පස්සේ food ජනගහනය, ආහාර, economy, ආර්ථිකය, forest, වනාන්තර, energy, බලශක්තිය, emission විමෝචනය carbon dioxide climate action. climate action උත් දාලා තියෙනවා මේ කොච්චර දුරකට මේක තියෙනවා. සියල්ල ඒ කියන්නේ දැන් population වගේ දේවල් බිහිම ගොඩාක් ඉහළට යන අතරේ food crisis එක පහළට යන්නේ. මම මේ විශේෂமான කාරණාවෙන් විතරක් කියන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් ඔය බ්‍රසීලියන් ඇමazon එකේ deforestation මොකද වෙලා තියෙන්නේ? වේගයෙන් ඉහළට ගිහින්. ඊට පස්සේ ප්‍රොඩක්ෂන් එක per capita meat production එක ඒක පුජ්‍යල මස් නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා. ඒතර ඒක වැඩි වෙනකොට මේක ASCII තියෙනවා crisis එක. population එක වැඩි වෙලා අනිත් පැත්තෙන් total fertility එක ගත්තොත් පස්සේ සරුබාරය වගේ එකක් ගත්තා. ඒක තියලා ගිහින් නෑ මොකද වෙලා තියෙන්නේ? පහළට ගිහින්. ඒතකොට මෙහෙම අඛණ්ඩව තවත් මේකේ මේ ප්‍රොෆයිල්ස් ගොඩක් තියෙනවා. right? global tree cover එක, forest coverage එක එහෙම ගත්තොත් මේකේ මේ විශාල ප්‍රමාණයක් තිබෙනවා. මෙවැනි ප්‍රොෆයිල්ස් 100කට වැඩි තිබෙනවා. මම පුජ්‍යලිකව නම් මානව සමාජයේ ඉන්නේ හරියටම අර ගිනි කන්දේ කඳු මුදුනේ දැනක වගේ දැනෙනවා මට දෙන්නේ පුජ්‍යලික. අර ගංගා වලින් මඩ සහිත වෙච්ච දැන් අපි දන්නවා මේක දේශේ නම් වේගක. අපේ තුෂාර මහත්මයා මේ ඉන්දික මහත්මයා වේගක අපි දන්නවා දැන් අපේ පොඩි කාලේ එක්තරා වකවානුවක පස්සේ කනපාට one of the 14 major rivers Kalu ප්‍රධාන ගංගා 14 එකක් 24 hours අර පාලමක් තියෙනවා විතර ජනවාහන මිනිස්සු කියන මොඩවල් ඒ කුඩිය යනකොට හොස් ගන්නවා
දැන් ඒක හොස් දාලා පත් වෙන මිනිස්සු මොකද වෙලා තියෙන්නේ? මානසික සංකල්පවාදී පිට වෙලා එහෙම දැනෙන්නේ නැහැ. නිකන් ඔය මේ ආපදා තත්ත්වයන් පිළිබඳව ඒක වෙන විග්‍රහයක් විශ්ලේෂණය කුතුහලික මම කියන්නේ මේ යම් ප්‍රමාණයකට හෝ ලෝකේ බැලන්ස් එක පවතින තියෙන ඉඩකඩ අහෝසි වෙමින් යන්නේ. ඒකයි මම ග්ලෝබල් ක්ලයිමැටික් පැටර්න් එක ගත්තේ. මේ පැටර්න් එක ඒක මම හරියටම කතා කරන්නේ නැහැ අතට. මොකද ඒක මිටෝඩි පාරවල කතා කරගන්න ඕන. මම මේකේ බොහොම පොඩි තැනකින් නැතරලා එතකොට මේ ක්ලයිමේට් චේන්ජ් එක සිද්ධ වෙන්නේ මේ මුළු process එකම ඩැමේජ් වුණා. ඒකයි කියන්නේ යුරෝපයේ ෂට්ඩවුන් වෙන්නේ. ඉකොලොජි පද්ධති ෂට්ඩවුන් වෙන්නේ. ඔක්ලොජි ග්ලැසියර් එක ගණන් බලලා තිබුණේ මිලියන ගානකින් තමයි මේ වසර මිලියන ගානකින් තමයි මේ මෙල්ට්ඩවුන් වුනේ. පරම්පරා පහක් පස්සේදී ඔක්ලොජි ග්ලැසියර් එක මගේ උස ප්‍රමාණයට අයිස් කරක් දක්වාපත් වුණා. අවුරුදු 700යි ගත. ගණන් බලලා තිබුණා අනිකුත් ග්ලැසියර්ස් වගේ මිලියන ගණන් තියෙනවා. ඒතොරේ ඇස්පන අපිට සිද්ධ වෙච්ච එක. පරම්පරා පසුගිය පරම්පරාවේ අපි හිටියේ නෑ තමයි. හැබැයි 7 වෙනි පරම්පරාව වෙද්දී ඔක්ලොජි ග්ලැසියර් එක ඉතින් මෙන්න මෙවැනි කරුණු සහිතව තමයි අපිට මේක දිහා බලන්න වෙන්නේ. ඒ නිසා පොදු පරිසර ප්‍රශ්නයක් කියනවට වැඩිය ලෝකෙ ඉස්සරහා අපි ඉස්සරහා තියෙන්නේ political crisis. දැන් තියෙන්නේ ඇත්තටම මෙන්න මේ මානෙන් දකින්න මිනිස්සු ටික කොහොමද බලන්නේ? මෙතන චන්නවගේ සුළු මහත්මයා මහමුලා මට කියන්නේ ඕක. මම මේ වැඩේට දෙන්නෙකුටයි ආරම්භය මට ආරම්භ නම් මිනිස්සු ඉන්නවා තාස් කරන. විශේෂයෙන් මම කිව්වේ දෙන්නයි. ඒ වුන් මාත් එක්ක කරපු විශාල ගණනක් නිසා පිළි. ඒ වුන් මාත් එක්ක කරපු පුජ්‍යලික ලොකු සම්බන්ධතාවයක් නිසා නෙවෙයි. සිංහසාරම් කියනවා නැහැයි වන්ද සුදුමා. අමතරව අපි දෙන්නේ යම් උවමනාවක් මේ වගේ කතා බහකට හරි උවමනාවක් කියනවා කියලා හැඟීමක් සංජානනය කරගන්න පුළුවන් නිසා. ඒක මිනිස්සු ගොඩක් ඉන්නවා. ඊට අමතරව මම ග්‍රෑන්ඩ් අපි කියන්නේ ග්‍රෑන්ඩ් කිව්වා. ඒකට දැන් අතරම මේ කතා බහ අවශ්‍ය ප්‍රමාණයෙන් මම කරා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. නමුත් මට උවමනාව වෙන්නේ යම් ආකාරයක ගැඹුරින් කෙටියෙන් මේ කියන ගැටලුව කියනවා. ඒතකොට මම මේකේ data වලට ගියේ නැහැ. සෑම විශේෂයක් සම්බන්ධයෙන්ම ගත්තොත් එහෙම මට කියන්න පුළුවන් මෙන්න මේ මෙච්චර ප්‍රමාණයක් තව අවුරුදු කීපයකින් වෙනස් වෙන්න නියමිත මෙහෙම කියනවා. ඒක ඇවිල්ලා එක්තරා විදිහකට ලෝකෙ පිළිගත් සාම්පල්